ලංකාවේ බුද්ධිමය ප්‍රජාවක් රැඳිලා ඉන්න තරසවියකට ගියාට පස්සේ පෙට්ටියෙන් එන්න වෙලා තියෙන තත්ත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ. මේ පීඩිත පන්තියේ දරුවන්ගේ ජීවිතේම අවුරුදු 20 ගාණක් යනම වදයක්. නිදහස් අධ්‍යාපනය බේර ගන්න සටන් කරන්න තරම් හැකියාවක් ලැබෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා නවකදේ නවත්ත ගන්න බැරි ව්‍යාපාරයකට. පළාත් පාලන මැතිවරණය ඉවර වෙලා මැතිවරණ ප්‍රතිඵලත් ප්‍රකාශයට පත් කරලා රටේම සංවාදයේ ඒකට ඉලක්ක වෙලා තියෙන වෙලාවක අපි කතා කරන්න අද සූදානම් වෙන්නේ ආයමත් නවකවාදය ගැන. මොකද මේ නවකවාදය කියන සිදුවීම හැමදාම සිද්ධ වෙන්නේ නවකවාදය ගැන සාකච්ඡාව සමාජයේ ඇති වෙන්නේ මොකක් හරි සිදුවීමක් වුණාම දරුවෙක් මිය ගියාම එහෙම නැත්නම් මොකක් හරි විශාල කලබගෑනියක් වුණාම බොහෝ දෙනා කතා කරලා අදහස් දක්වලා ඒ කාල පරිච්ඡේදය ඉවරුණාට පස්සේ ඒ ගැන කතාව අමතක වෙනවා අපේ සමාජයට. එහෙම වෙලා ආයෙ ටික දවසකින් ආයෙ සිදුවීමක් එක්ක ආයෙ නවකවාදය කියන කාරණාව මතු කරලා හැමෝම දෙතුන් පැත්තකට බෙදිලා කෑකෝ ගහලා ආයෙ ඉවර වෙනවා. එතකොට මේ නවකවාදය කියන එක ගැන අපි නිතර කතා කරලා හරි දිගට කතා කරලා හරි අපි මේ සම්බන්ධයෙන් යම්කිසි සමාජයක් හැටියට යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා මේක දුරු කරන්න වැඩ කරන්න ඕනි කියන තැන ඉඳන් තමයි අපි කාට හරි හිතෙන්න පුළුවන් මේ උණුසුම පහව යන මාතෘකාවක් කියලා. ඒත් අපි මේ මාතෘකාව ගැන කතා කරන්නද තීරණය කළේ. විශේෂයෙන්ම දැන් රටේ ගත්තට පස්සේ මරණය සෑහෙන සුලභ වෙලා තියෙනවා. පාරේ ඇවිදගෙන ගියත් මැරෙන්න පුළුවන්. වෙඩි තියෙනවා චිකාගෝවේ වගේ. ඊට පස්සේ පොලිසියට ගියත් මැරෙන්න තමයි වෙන්නේ. පොලිසියට කකුල් දෙකෙන් ඇවිදගෙන යන අය එන්නේ පෙට්ටියෙන්. ඊට පස්සේ උසාවියට ගියත් සමහරලාට එන්න වෙන්නේ මේ වෙලාවේ සමහර සිදුවීම් දැක්කම පෙට්ටියෙන්. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ බුද්ධිමය ප්‍රජාවක් රැඳිලා ඉන්න සරසවියකට ගියාට පස්සේ පෙට්ටියෙන් එන්න වෙලා තියෙන තත්ත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් මේක මොකද්ද? මේ නවකවාදය කියන එක නිසා මොකද්ද අපිට සිද්ධ වෙන්නේ? මේ ගැන අපි යම් කාරණා ටිකක් කතා කරන්න තමයි අපි අද දවසේ යොදාගත්තේ. විශේෂයෙන්ම නවකවාදය කියන කාරණාව සරසවියේ අවුරුදු 75ක් විතර කාලයක් තිස්සේ මේ තියෙන අපේ සරසවි ඉතිහාසයේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ දිගින් දිගට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ මේ නවකවාදයේ මේ රැගින් කියන එක ඉතිහාසයේ ඉඳන් සරසවියට විතරක් සීමා නොවි සමහරලාට ආයතන මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ මේ අපි ගත්තොත් රැකියා කරන තැන් වලට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ විවාහ මංගල්‍ය වලට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සමහරලාට උසස් අධ්‍යාපන ආයතන වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේක දැන් මහා අසනීපයක් වගේ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෑතකදීම මේ සබරගමු විශ්වවිද්‍යාලයට යම් චෝදනාවකුත් එල්ල වෙනවා මේ නවකවාදය කියන එක ටිකක් වැඩිපුර තියෙනවා කියලා. විශේෂයෙන්ම සබරගමු විශ්වවිද්‍යාලයේ එහෙම වෙන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. මොකද සබරගමු විශ්වවිද්‍යාලය කියන්නේ අනිත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ටිකක් පහුවෙලා ආරම්භ කරපු විශ්වවිද්‍යාලයක්. ඒතකොට ඒකෙත් නවකවාදයේ පටන් අරගෙන කොහොමද මේක ඉස්සරහට යන්නේ? ඒ විශ්වවිද්‍යාලයේ තරුණ සිසුවෙක් පසුගියදා සියදිවි විනාශා ගත්තා. ඔහු දෙවනි වසරේ සිසුවෙක් මෙච්චර කාලයක් දිගින් දිගට නවකවාදයේ ලැබිලා තිනවා. ඔහු මානසිකව කඩා වැටිච්ච තත්වයක ඉඳලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් නම් දැනට විමර්ශන ක්‍රියාත්මක වෙනවා. නවකවාදයේ දුන්නා කියන කීප දෙනෙක් අත්අඩංගුවටපත් වෙලා තිනවා. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නෙමෙයි. මෙතනින් එහා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අපිට කතා කරගන්න ඕමනා වෙන්නේ. දැන් 1945 විතර 1940 දශකයේ වගේ ආරම්භ කරන විදේශයන්ට අනුරූපව ලංකාවේ ආරම්භ කරන සමහර විශ්වවිද්‍යාල විශේෂයෙන් පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාලයක් සර් අයිවර්ජනිස් වගේ කෙනෙක් ආරම්භ කරපු විශ්වවිද්‍යාලයක මූලික පදනම ඔහු යොදලා තිබුණු ආකාරයේ සැලකිල්ලට ගත්තට පස්සේ ඒක තියෙන්නේ ඒ කාලේ ඉගෙන ගත්තේ ප්‍රභූන්ගේ දරුවෝ. එතකොට සමහර නේවාසිකාගාර සැලසුම් කළා තියෙනවා කියලා අපි අහලා තියෙනවා ප්‍රභූ දරුවෙකුට ඉන්න පුළුවන් විදිහට. කියන්නේ සේවකෙක් නවත්තගෙන තනියෙක් කෙනෙකුට ඉන්න පුළුවන් ආකාරයේ විදියට තමයි නේවාසිකාගාර පව හදලා තිබිලා තියෙන්නේ. නමුත් 1956 දශකයේ මැද භාග වෙනකොට මේ සිංහලෙන් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් හැකියාවන් ටික විවෘත වුණාට පස්සේ ලංකාවේ නිර්ප්‍රභූ ඒ කියන්නේ ගම්මට්ටමේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ගේ දරුවන්ටත් සරසවියට යන්න හැකියාවක් ලැබුණා. එතකොට එතනදිත් මේ සංස්කෘතික ඝට්ටනය ඇතුලේ එතන කලින් හිටපු ප්‍රභූන් ඉගෙනගත්තු ප්‍රභූන් මේ ගමෙන් ආපු නිර්ප්‍රභූ තරුණයන්ට යම්කිසි ආකාරයකට මේ නවකවාදයේ
කලා කියන එක තමයි ඉතිහාසයේ සමහර තැන්වල සඳහන් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට මේ එක තැනක කියවෙනවා මේ පළවෙනි ශිෂ්‍ය අරගල පෙරාදිනිය වගේ තැනක සිද්ධ වෙලා තිබුණේ බිත්තරයකුයි වාහන පාක් එකක ඉඩ ලබා ගන්නයි කියලා. ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මොන වගේ තැනකද මේ தත්ත්වය තිබිලා තියෙන්නේ කියලා. අපේ විශ්වවිද්‍යාලයේ මේ නවකවාදයේ සහ අනික් කාරණා සංස්කෘතික දේවල්. ඉතින් දැන් චරිත් දිල්ෂාන් මේ පහුගිය දවස්වල මරණයටපත් වුණු චරිත් දිල්ෂාන් වගේ දරුවෙක්ගේ පෞල් පසුබිම ගත්තට පස්සේ අතිශය කනගාටුදායක විදියට අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා මේ දරුවන් නැවතත් නවකවාදයකට ලක්විය යුතුද කියලා. ඒ කියන්නේ ඔහුගේ ජීවිතේම ඔහු සහ අපි අතුළු බොහෝ දෙනෙක් අයත් මේ පීඩිත පන්තියේ දරුවන්ගේ ජීවිතේම අවුරුදු 20 ගාණක් යනම වදයක්. පාසල් යන කාලේ ඉඳන්ම දුක් විඳලා මව්පියන් තමන්ව ආරක්ෂා කරන කාලේ ඉඳන්ම සරසවියකට යන තැනට එනකම්ම වද වේදනාව විඳින ජීවිත. ඒ ජීවිත නැවත වදයකට ලක් කරලා අයින් කළා දැමීම යුක්තියුක්තද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා දැවැන්තව නැගිටලා ඉන්නවා. මේ සියලු දෙනාගම විශේෂයෙන්ම චරිත් ගැන ගත්තත් අපිට දකින්න තියෙන දේ තමයි මේ අන්තිම සාමාන්‍ය පෞල් පසුබිමකින් ඇවිල්ලා තමන්ගේ ජීවිතය පිළිබඳ හීනේ සරසවිය හරහා සැබෑ කරගන්න එන දරුවෝ තමයි එල්ලිලා මැරෙන්නේ, වහ බීලා මැරෙන්නේ, එහෙම නැත්නම් වෙනත් දුක්බර ඉරණමකට තමන්ගේ ජීවිතේ යටත් කරගන්නේ. ඉතින් මේ යම් ආකාරයකට ගත්තට පස්සේ මේගොල්ලෝන්ට දෙන මේ නවකවාදයේ කියන කාරණය නිකන් විකෘති කාමාසාවක් වගේ දෙයක් කියලා හිතන මට්ටමට ඒ ක්‍රියාකාරකම් ගැන නිරීක්ෂණය කරපුවාම අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් පිරිස් බලයෙන් තමන් ගාව තියෙන මොකක් හරි ප්‍රචණ්ඩ බලයකින් තනි පුද්ගලයෙක්ව යටපත් කරලා ඔහුව බුලි කරනවා කියන එක, එහෙම නැත්නම් ඔහුව පීඩනයටපත් කරනවා කියන එක, ඔහු මානසිකව අසහනයටපත් කරනවා කියන එක මොන සමාජයකින්වත් අනුමත කරන්න බෑ. නවකවාදයේ හොඳයි කියලා කවි ගීත ලියන පිරිසකුත් අපේ රටේ ඉන්නවා. මට හිතෙනවා මේ පිරිසට තියෙන්නේ මේ එක්තරා ආකාරයක මේ අපිට යටත් වෙලා ඉන්න තිබුණු මානසිකත්වයේ දිගුවක් කියලා. දැන් අපේ රටේ තියෙනවා යම් ආකාරයක මේ රජවරුන්ට නැමියාවක් සහිතව ජීවත් වෙච්ච වටපිටාව, ඊළඟට රදලයින්ට නැමියාවක් සහිතව උන්ට බය පක්ෂපාතව ජීවත් වෙච්ච වටපිටාවක්. අපි දන්නවා මේ කානුවට රදලයා එනකොට තමන්ගේ අතේ තියෙන රෙදි කැබැල්ල අරගෙන කානුවට බහින සංස්කෘතියක් අපේ මානසිකත්වයක් අපේ මිනිසු ගාව තිබ්බා. මේ නවකවාදයේ ඉල්ලා සිටින පිරිසගේ මට හිතෙනවා යම් ආකාරයක මෙන්න මේ මානසිකත්වය වැඩ කරනවාද කියලා. ඒ වගේම මේ සරසවියට යන පිරිස ගත්තොත්, විශ්වවිද්‍යාලයට තේරලා යන පිරිස ගත්තොත් මේ නවකවාදයේ මෙහෙවන්නේ විශ්වවිද්‍යාලයෙන් එළිය මිනිසු ටිකක් නෙමෙයිනේ. මේ නවකවාදයේ මෙහෙවන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න පිරිස. එතකොට මේ ඉගෙන ගන්න පිරිස නිකන් නරුම මැරෙවද? නෑනේ. අවුරුදු 12ක් 13ක් දෙමව්පියන්ගේ ඇසුරේ වැඩිලා ඉස්කෝලේ අවුරුදු ගණනාවක් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරලා යම් ශික්ෂණයක් සහිතව යන මිනිස්සු තමයි මේ වැඩෙත් කරන්නේ. එතකොට මෙහෙම වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපි ඉස්සරහා තියෙනවා. සරලව අපි ගත්තට දැන් මම කලිනුත් කිව්වා වගේ මේ නවකවාදය නිසා මියගිය ගණන 14ක් 15ක් සමහරට ඒට වැඩි වෙන්න පුළුවන්. නිල වශයෙන් අපිට කියන්න පුළුවන්. එතකොට කාට හරි කියන්න පුළුවන්ද මේක පළවෙනි මොහොතේම නවත්තලා දාගන්න බැරි වීම සම්බන්ධයෙන් සමාජයක් හැටියට අපි ගන්න වගකීම මොකක්ද? දැන් උදාහරණයක් හැටියට 1975 දී බොහෝ දෙනා දන්න සිදුවීම මේ රූපා රත්නශ්‍රීලී කියන සිසුවිය අවුරුදු 22ක් වගේ වෙන තරුණිය කරන්දෙනිය ප්‍රදේශයේ ඉඳන් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිහලා ඇයට දැවැන්ත පීඩාවක් හානියක් මේ රැග් එකටත් එහා ගිය යම් ආකාරයකට ලිංගික හිංසනයක් සිද්ධ කරන්න ගියාට පස්සේ ඇය උඩ තට්ටුවකින් පැනලා සදාකාලික ජීවිතය අබ්බගත වෙනවා. ඇයගේ ජීවිතය අවුරුදු 40 ගණනක් වෙනකම් රෝදපුටුවක තමයි ගත වෙන්නේ. මේ රෝදපුටුවේ ගත වෙනකොට ඇයට මේක ආකාරයට හිංසන කරපු අය කිසි ප්‍රශ්නයක් නැතුව ඒගොල්ලන්ගේ ජීවිතේ ගත කරගෙන යනවා. මේ රූපා රත්නශීලී අත්‍යන්තරයක් භාවිතා කළා රෙදි මහාන එක තමයි ඇයගේ ජීවිකාව හැටියට කරගන්නේ මේ විශ්වවිද්‍යාලයේ තරුණිය මේ සිදුවීමට නිසාවෙන්. අන්තිමට ඒ ජීවත් වෙන්න බැරිකම නිසා ඇය මේ රෝදපුටුවෙන් ගෙදර ලිඳ ගාවට ගිහිල්ලා ලිඳ ගැට්ටේ බඩ ගාලා ලිඳට පැනලා ඇගේ ජීවිතේ නැති කරගන්නවා. එතකොට එදා අපිට පුළුවන් වුණාද මේ මරණවලට තිතක් තියන්න රූපා රත්නශීලීගෙන්. ඊට පස්සේ අපි තව කරුණු ප්‍රමාණයක් තියෙනවා මේ වගේ සිදුවීම් ගැනම 1993 අවුරුද්දේදී චමින්ද පුංචි හේවා
තමින්ද පුංචේවා කියන ශිෂ්‍යයා නවකවදේ හේතුවෙන් මරණයටපත් වුණා. අඟුණකොළ පැලැස්ස කෘෂි පාසලේ සිද්ධ වුණු නවකවදේ හේතුවෙන් ප්‍රසංග නිරෝෂණ කියන ශිෂ්‍යයා මරණයටපත් වුණා. 1997 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු වෙච්ච වරප්‍රකාශ් කියන ශිෂ්‍යයා මරණයටපත් වුණා. දරුණු වකුගඩු ආසාදනයක් ඇති වුණා. ඔහු ජලය රහිතව නවකවදේට භාජනය වෙලා ඊට පස්සේ තවත් රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් සියවිදි නසාගත්තා 1997. ඊළඟට අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේ ඉගෙනගත්ත කැලුම් තුෂාර විජේතුංග දැඩි වෙහෙසකර ව්‍යායාම වල නවකවදේ හේතුවෙන් යොදවලා ඒක දරා ගන්න බැරුව ඔහු මරණයටපත් වුණා. ඉතින් මේ මරණ මේ කවුරු හරි ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු දෙමව්පියන්ගේ අපේක්ෂා ගොන්නක් දරාගෙන හිටපු දරුවන්ගේ ජීවිත මේ ඒව නවත්තන්න අපිට තවමත් බැරිලා තියෙනවා. එතකොට ඒ වගේම විශේෂම කාරණේ මේ නවකවද කියන එකට එරෙහිව යම් ව්‍යාපාරයක් ගොඩනගන්න උත්සාහ කරපු සමන්ත විතානගේ කියන ශිෂ්‍යයා ඔහුව මරණයටපත් කළා. ඊටාම මේ දරුණු විදිහට ඒ ඔවුන්ට දඬුවම් නියම වුණත් විශාල දඬුවම් නෙමෙයි අවුරුදු කිහිපයක සෙර දඬුවම් වගේ තමයි නියම වුනේ. ඉතින් සමන්ත විතානගේ කියන ශිෂ්‍යයාගේ මරණය මේ නවකවදය සම්බන්ධ ක්‍රියාවලිය ඇතුළේ යම් සලකුණක් සටහන් කරන නම. ඉතින් ඒ වගේම දැන් 2015 වසරේදී හිමාලි චතුරිකා කියන සිසුවිය සීදී නසා ගන්නවා සබරගම් විශ්වවිද්‍යාලේ. ඇයගේ මරණය සම්බන්ධයෙන්ුත් නැවත පසුගිය දවස්වල කතා බහකට ලක් වුණා. එතකොට මේ ජීවිත මේවා මොනවද? මේ නිකන් පළතුරක් විනාශ වෙලා කියන්නේ මේ මනුෂ්‍ය ජීවිතයක් විනාශ වුණේ. ඊට පස්සේ විශේෂම සිදුවීම අපි කතා කරන්න පුළුවන් නම් මෙන්න මේ සිදුවීම ගැන හොයා බලන්න පුළුවන් නම් 2016 දී ඩී.කේ. නිශාන්ත කියන ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධ සිදුවීම. ඔහු මේ ඩී.කේ. නිශාන්ත අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ අපි දන්නවා අඟුණකොළ පැලැස්ස ප්‍රදේශය කියන්නේ ගොවියෝ ජීවත් වෙන දරිද්‍රතාවයෙන් වැඩි ප්‍රදේශයක්. මේ ඊටාම දුක් මහන්සියෙන් හම්බ කරපු පවුලක දරුවෙක් විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට තේරෙනවා මේ ඩී.කේ. නිශාන්ත. ඔහු එක මොහොතක තමන්ගේ සහෝදර ශිෂ්‍යයෙක් දැඩි නවකවදයට ලක් වෙලා ඉන්නකොට ඔහුට උපකාර කරන්න යනවා. මේ උපකාර කරන්න යන එකත් එක්ක ඔහුට සිද්ධ වෙනවා මේ නවකවද සිදුවීමට අදාළ නඩුවේදී සාක්ෂි දෙන්න. මේ සාක්ෂි දීම හේතුවෙන් ඔහුට සිද්ධ වෙන්නේ මේ සරසවියෙන් යන්න. මේ නවකවද වලට මූලික වෙච්ච පිරිස මේ ඩී.කේ. නිශාන්ත සරසවියෙන් පළවා හරින තැනට වැඩ කටයුතු සිද්ධ කරනවා. එතකොට වරද සිද්ධ වෙන්න තැන නෙමෙයි. වරද පෙන්වා දීපු තැනට තමයි එළියට බහින්න වෙන්නේ. ඊටාම දුක්බර විදියට රටක් සමාජයක් කම්පා විය යුතු විදියට මේ ඩී.කේ. නිශාන්ත කියන තරුණ ශිෂ්‍යයා කඩවත ප්‍රදේශයට ගිහිල්ලා විශ්වවිද්‍යාල ජීවිතය අතහැරලා දාලා ලොරියක සහායකයෙක් හැටියට වැඩ කරනවා. මම කියන්නේ මේ අපේ සමාජයක් මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන සමාජයක් තවදුරටත් මානුෂීය දේවල් ගැන කතා කළ හැකිද? මේ ඩී.කේ. නිශාන්ත ඊට පස්සේ ඔහුගේ කතාව මෙතනින් නවතින්නේ නැහැ. ලොරි සහායකයෙක් විදිහට වැඩ කර තමන්ගේ මාමගේ ගෙදර නැවතිලා හිටපු මේ නිශාන්ත ටික දවසකින් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ඔහුගේ මාමා පැමිණිල්ලක් කරනවා පොලිසියට මොහු අතුරුදහන් වුණා කියලා හොයාගන්න හම්බෙන්නේ නැහැ. අහම්බෙන් වගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යම්කිසි ශාස්ත්‍රචාරිකාවක නියැලෙන ශිෂ්‍ය පිරිසකට හම්බෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේම එක්තරා කැලෑබැද ප්‍රදේශයක එල්ලිලා තියෙන ඔහුගේ සිරුර. මේ ශිෂ්‍යයා මේ මොනතරම් වේදනාවක් විඳින්නේ නැද්ද? ඔහු තමන්ගේ ජීවිතේ නැවතිච්ච තැන මොනතරම් මේ සුන්දරයි කියන පේරාදෙණියට මොනතරම් ආසාවෙන්ද ඔහු යන්නේ නැත්තේ ඔහුගේ ජීවිතය සඵල කරගන්න. ඒ අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරපු දෙමව්පිය මොනතරම් බලාපොරොත්තු වෙන්නේ නැද්ද ඔහුගේ ජීවිතය සාර්ථක කරගනී කියලා. ඒ කිසිවක් නැතුව ඔහු ලොරි සහායකයෙක් විදිහට වැඩ කරන්න පත් වෙච්ච ඔහුගේ ජීවිතයේ මානසික වේදනාව ඔහු කෙලවර කරගන්නේ විශ්වවිද්‍යාල භූමියටම ගිහිල්ලා ගෙලවලලාගෙන ජීවිතක්ෂරපත් වෙලා. තවත් අපිට එතනින් නිශාන්තගේ මරණයනුත් රටක් හැටියට අපිට නවත්ත ගන්න බැරි වුණා මේ නවකවදේ කියන එක. ඊළඟට එතනින් නවතින්නෙත් නැහැ. දියගම තාක්ෂණික ආයතනයේ 2019 දී අප්‍රේල් 1 වෙනිදා ශනිල්ක දිල්ෂාන් කියන තරුණ ශිෂ්‍යයා සියදින නසා ගන්නවා නවකවද ඉවස ගන්න බැරුව. ශනිල්කගේ කතාව අතිශය කඳුළු කතාවක්.
කුරුණෑගල ප්‍රදේශයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළීච්ච පවුලකින් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඔහු උත්සාහ කරන්නේ තමන්ගේ පවුල ගොඩ ගන්න, ඔහුගේ හීන ගොඩ ගන්න. ඔහුටත් මරණය අත් වෙනවා. එතකොට මේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් සමහර දෙනෙක් තර්ක කරනවා නාවකවාදේ නිසා ජීවිත නැතුුනේ නැහැ කියලා. ජීවිත 14කට 20කට ආසන්න ගාණක් නිල වශයෙන් අපිට කියන්න පුළුවන් මිය ගියයි කියලා. එතකොට මොකක්ද අපි ගාව තියෙන උත්තරේ? දැන් කලිනුත් කිව්වා වගේ මේ නවකවද සිදුවීම් විශේෂයෙන්ම නවක වදයන් ASCII තියෙන සරල අහිංසක දේවල් නෙමෙයි. ගෑරුප්පුවෙන් කන්න පුරුදු වෙන කරන එකවත් එහෙම නැත්නම් මේ ටොපිකොලයක් අරන් දාන්න කියලා දෙන එකවත් මම කියන්නේ පෙරපාසල් ජීවිතයක් ඇතුලේ බත් තමන් ගන්න ආහාර බත් ඇට ටික පාන් කෑල්ල බිමට වැටෙන්නේ නැතුව කන්න බොන්න පුරුදු කරන අවුරුදු 13ක ජීවිතයක් තියෙන දරුවෙකුට විශ්වවිද්‍යාලයකට ආවට පස්සේ ඒව පුරුදු කරන්න කවුරු හරි උත්සාහ කරනවා කියන්නේ මොන තරම් විහිළුවක්ද? එහෙම දේවල් නැහැ. මේ වාර්තා වෙලා තියෙන නවකවාදය ඇතුලේ තියෙන්නේ පැහැදිලි විකෘති ලිංගික හැසිරීම් සහිත සිදුවීම්. මේවා සම්බන්ධයෙන් මම හිතනවා රටක් හැටියට මේ සිදුවීම් එකින් එක අරගෙන විශ්ලේෂණය කරන්න ඕනි කියලා. තාම අහන් ඉන්න බැරි අසභ්‍ය වචන වලින් කතා කරන එක. දැන් මේ පසුගියදා සියදිවි නසාගත් ශිෂ්‍යයා සම්බන්ධයෙන් තියෙන දේත් යට ඇඳුමක් අන්දලා ඔහුට හාව පනින්න කියනවා වගේ ඊට පස්සේ වෙනත් දේවලුත් එහෙම වැසිකිලි සම්බන්ධ දේවල් මේවා පිටිපස්සේ තියෙන අතිශය නරක අශ්ලීල විකෘති කාමාශාව තියෙන දේවල්. මේව නෑ කියන්න බෑ. මම කියන්නේ අපි යෝජනා කරන රජයට වුණත් මොකද විශේෂාංගම් වලට යම් ආකාරයකට එල්ල වෙනවා මේ සම්බන්ධයෙන් චෝදනා. ඒව බැහැර කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දරන මේ රජයේ උණුත් ශිෂ්‍ය ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා දැනටත් උන්ට ශිෂ්‍ය ව්‍යාපාර තියෙනවා. ඊට පස්සේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ උන් අන්තරේ නායකත්වයේ දරනවා මේ වෙලාවේ. අපි ප්‍රශ්න කළාත් තිනවා. හැබැයි ඍජුව උන්ට ඇඟිලි දික් කරන්නත් බෑ මේ නවකවාදී උන් නිර්මාණය කරන්න කියලා. ඇත්ත වශයෙන්ම ගත්තට පස්සේ ඍජුව දේශපාලන පක්ෂවලට ඍජු සම්බන්ධයක් නැතත් ඔවුන්ටත් වගකීමක් තියෙනවා. මොකද අපි ගත්තොත් නිදහස් අධ්‍යාපනය බේර ගන්න සටන් කරන්න තරම් හැකියාවක් ලැබෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා නවකදේ නවත්ත ගන්න බැරි ව්‍යාපාරයකට. කවුරු හරි එහෙම ඇහුවොත් එහෙම අපිට කරන්න දෙයක් නැහැ. කොහොමද ඔයගොල්ලෝ නිදහස් අධ්‍යාපනය බේර ගන්න නවකවාදේ නවත්ත ගන්න බැරුව කියලා. කවුරු හරි ඇහුවොත් ඔබට තියෙන උත්තරයක්. ඉතින් ඒක නිසා මේක සරල නෑ. මේක නවත්තන්න ගත්ත ක්‍රියාමාර්ග මොනවද? අපි ගත්තොත් එහෙම මේ ගැන හොයලා බැලුවට පස්සේ අපි දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම එක පනතක් 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවාදයේ හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත. මේක මේ රටේ ක්‍රියාත්මක වෙන මේ පනත මම දන්න විදිහට. එතකොට මේ පනත 98 ඉඳන් ක්‍රියාත්මක වෙද්දිත් ඇයි අපිට බැරි වෙලා තියෙන්නේ දිනෙන් දින මේ එකතු වෙන මරණ ගොන්න වළක්ව ගන්න. නීතියේ ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක්ද? නීතිය ඉදිරියට යෑමේ ප්‍රශ්නයක්ද? එතකොට මේ නවකවාදයේ දැන් ගත්තොත් එහෙම මේ සම්බන්ධයෙන් අපි මේ පඬතේ අම්මාකාරයට අපිට පුළුවන් නම් යම් පොඩි වෙලාවකින් හරි මේක පොඩ කතා කරගන්න. මේකේ හොඳ ප්‍රතිපාදන තියෙනවා මේක නවත්තන්න. ඒකේ සාහසික ක්‍රියා පාලනය කිරීම පිළිබඳ වගන්තිවල තියෙනවා මේ නවකවාදයේ සිදු කරන්නා වූ තැනැත්තෙකුට ලඝු නඩු විභාගයකින් වරදකරු කළ අවුරුදු 2ක් නොඉක්මන කාලයක් සඳහා මේ ඔහු යවන්න පුළුවන් බරපතල වැඩ ඇතිව ඔහුව සිරගත කරන්න පුළුවන්. එතනින් එහා ගිය තව තියෙනවා. නවකවාදයේ ලිංගික අතවරයක් හෝ තුවාල සිදු කරන්නා වූ යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදකරුවන අතර අවුරුදු 10ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කරන්න පුළුවන්. අවුරුදු 10ක්. ඊට පස්සේ මේ පනත පාදක කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙනුත් උපමාන නිකුත් කළ දෙන සරසවි වලට යම් ආකාරයකට සරසවි වල පාලනාධිකාරීනුත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. මැදිහත් වෙන තැන් තියෙනවා. සමහර පාලනාධිකාරීන් තමන්ගේ මේ විශ්වවිද්‍යාල ඉතා හොඳින් සුමටව තියෙනවා කියලා පෙන්눔 කරන්න මේවා දරාගෙන ඉන්නවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ අපි පහුගිය කාලෙක අහන්න ලැබුණා අපිට එක්තරා විශ්වවිද්‍යාලයක එළියේ ගොල්ලියට ගෙවල් අරගෙන මුදල් ගෙවලා ඒ තැන්වල නවකවාදය ගෙනිච්චයි කියලා. ඒතර මේ නවකවාදය කියන එක
අතිශය පිළිකුල් අශිෂ්ට දියුණු ලෝකයට තරම් නොවන ඉතා ඉක්මනින් නැවැත්විය යුතු එකක්. ඉතා ඉක්මනින් නැවැත්විය එකක්. මොකද්ද හේතුව? ඔහුගේ ජීවිත නැති වෙන්න. ඔහුගේ ජීවිත නැති කරන්න කවුරු හරි අධ්‍යාපන ආයතනයකට තමන්ගේ ජීවිතය සඵල කරගන්න ගොඩ වෙන කෙනෙක්ගේ ජීවිතය උදුරු ගන්න කාටවත් තියෙන අයිතිය මොකද්ද? එතකොට තාම බරපතල කතිකාවක් කාලයක් විතරක්කින් නොනැවතෙන බරපතල කතිකාවක් මේ ජඩ කාලකන්නිත් නවකවදේ නවත්තන්න අපිට තිබිය යුතුයි. ඒ වගේම මේ දැනට ක්‍රියාත්මක වෙන නීති ඉතා හොඳින් මම කියන්නේ මේට වඩා දැන් රජය ගත්තට පස්සේ 3/2 බහුතරයක් තියෙන රජයක්. කිසි කෙනෙක් මම හිතන්නේ මේ කාලකන්ණි නවකවාදී නවත්තන්න නීති උපමාන ප්‍රතිපාදන ගෙනාවොත් ඒකට එරෙහි වෙයි කියලා. එතකොට රජයට වගකීමක් තියෙනවා අඩුම තරමේ සරසවියට ඇතුළු වෙලා තමන්ගේ ජීවිතේ හීනයක් සඵල කරගන්න දරුවන්ට ජීවිතේ පිළිබඳ බය නැතුව ඉගෙන ගන්න පරිසරයක් හදන්න. මම කියන්නේ ජාතික අපේ මොකද්ද මේ ජාතියේ තියෙන නිදහස? අපි මොන මිනිස්සුද? අවුරුදු 13ක් දරුවා හදලා සරසවියට හීනමල්ලක් පිටේ බැඳලා යවන දරුවා එන්නේ පෙට්ටිය නම් මොකද්ද මේ රට? ඉතින් ජාතික ජනබලවේග රජයටත් ඒ වගේම සමස්ත රටේ පුරවැසියන්ට ඒ කියන්නේ නවකවදේ හොඳයි කියන අර රදල හාමුලා එනකොට කානුවට බහින જાතියේ චින්තන රටාවක් නඩත්තු කරන මිනිස්සු නෙමෙයි. ඕම් පුරවැසියෝ කියලා අපිට සලකන්න බෑ. ඇත්ත පුරවැසියන්ටත් රජයටත් දැවැන්ත වගකීමක් තියෙනවා. මේ චරිත් දිල්ෂාන්ගේ මරණයෙන් නවත්තන්න මේ මරණ. මම විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා තව මරණ සිද්ධ වෙනවා නම් මේ රටේ නවකවදේ නිසා මේ කිසි පාලකයෙක් පාලනයට සුදුසු නැහැ. මේ කිසි පුරවැසියෙකුත් නෙමෙයි.